නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුක්තෝව අප්පෝ සග්ධාය ගච්ඡති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි පින්නතියනි අද දවසේ මේ පින්නත් හැම කෙනෙක්ම ඒ දූ දරුවෝ ඥාති හිතවත් හැමෝම එකතු පහදා කරගෙන සූදානම් වෙන්නේ බොහෝම වටිනා කියන පින්කම හොඳ සත්පුරුෂ යුතුයකම ඒ වගේම අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් අනුමත කළ වර්ණනා කළ උතුම් පින්කමක් සිද්ධ කරන්නටයි සදහවක් ඔබ හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනකමින් යුක්තව සදී පැහැදී බලාපොරොත්තු විශේෂ වශයෙන් අද මේ නිවසේ මේ විදිහේ උත්තම ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගෙන මේ රැස්ව සිටින ඇත්තෝ විශේෂයෙන්ම මේ නිවසේ ඒ දුවදරුවෝ ඥාතීන් ධර්මයේ ශ්‍රවණය කරන ගමන ගොඩක් ඇත්තන්ට ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙන මේ උත්තම දහම් පඬුර මේ විදිහට සිද්ධ කරන්නේ අද දවසේ සුවිශේෂී සත්පුරුෂ කෘතවේදී ආරම්භ කිහිපයක් පෙරදැකි කරගෙන මේ නිවසේ ගෘහාධිපතිව ඉඳලා කටයුතු කළ මේ දුරදරුවන්ගේ දයාබර ප්‍රියතුමා WV පුංචි බණ්ඩා උපාසක මහත්මයා මිය පරලොව ගිහිල්ලා 3 මාසයක් ගත වෙන අද දවසේදී ඒ ප්‍රියතුමාට ඥාතිවරයන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ උතුම් ධර්ම කටයුත්ත සත්පුරුෂකම මේ යුතුයකම මේ විදිහට සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි වසර 6කට පමණ ඉහළතයි මිය පරලොව ගියපු මේ දුවා දරුවන්ගේ ස්නේහවන්ත මව්තුමිය ආර්ය ප්‍රඥවතී උපාසිකා මාතාව සිහිපත් කරගෙන ඒ දයාබර ගුණබල මව්තුමිය සිහිපත් කරගෙන එතුමියට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ තවත් වටිනා අවස්ථාව ආරම්භ විශේෂයෙන්ම මේ දරුවන්ට අද සමාජයේ මේ විදිහට ජීවත් වෙන්නට ශක්තිය දුන්නු ගුණවත්කම නැනවත්කම ලබලා දුන්නු ඒ සෙනෙහවන්ත සත්පුරුෂ දෙමව්පියෝ සිහි කරන එක ජීවත්ව සිටින දරුවන්ගේ ඥාතිවරුන්ගේ පරම හිතකම මේවා මේ විදිහටම පින්නතුනි අපි කරන්න ඕනේ. ඒ වගේම තමයි වසර 19කට පමණ ඉහතදී විශේෂයෙන්ම මේ රට ජාතිය ආගම සුරක්ෂිත කරන්නට ක්‍රියාන්විතයෙහිදී ජීවිත කැප කළ පූජා කළ WV ප්‍රියන්ත කුමාර සහෝදරයා ඒ රණවිරුව සිහිපත් කරගෙන එතුමන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම PM ඩිංගිරි අම්මා මෞතුමිය කිරියම්මා සිහිපත් කරගෙන වගේම පවුලේ නැසී මිය ගිය සසර පුරා මේ දූ දරුවෝ නමින් මිය ගිහිල්ලා යම්තා ඥාතිවරු පින් අපේක්ෂා කරනවා නම් ඒ හැමදෙනාටම පින් දෙන්නයි මේ උදාර යුතුයකම
ඉහළම දානමය පුණ්‍ය කටයුත්ත ධර්ම දානමය පින්කම අද ඔබ සැලසුම් කළේ බොහොම සතුටින් ශ්‍රද්ධාවෙන් වෙහෙස මහන්සි වෙලා මිල මුදල් වියපැහැදම් කරලා. විශේෂයෙන්ම පින්නතුනි අපේ අර මුලින් සඳහන් කළා වගේ මේ වගේ පින්කම බුදුහාමුදුරුවෝ කොච්චර අගය කළාද? කොච්චර වර්ණනා කළාද? බුදුහාමුදුරගේ අවවාදය අනුශාසනාව හැම කෙනෙක්ම ජීවත්ව ඉන්න කාලය මහ කාලයක් නෙමෙයි. ඔය කාලය පුරාවට අපි හැමෝම අපිට පුළුවන් විදියට ආගමික කටයුතු වල නිරත වෙලා මෙලව පරලොව සුවපත් භාවයේ පිණිස කුසල ශක්තියින් පුණ්‍ය ශක්තියින් උපදවා ගන්නට. ඒක මහා ලාභයක්. ඒක පරම ලාභයක්. එහෙම කටයුතු කරලා හැමදාම ජීවත් වෙන්න බැහැනේ අපිට. අපි මැරෙන මිය පරලොව යන. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මිය පරලොව ගියාට පස්සේ ජීවත්ව සිටිනවා නම් ඥාති විශේෂයෙන්ම දුවදරුවෝ එයත් අංගේ යුතුයකමක් හැටියට උන්වහන්සේ පෙන්නුවා. මව පියා මිය ගියපුවාම තම තමන්ට පුළුවන් ආකාරයට එයත් සිහි කරගෙන ජීවත්ව සිටින ඇත්තෝ තමන්ට පුළුවන් විදිහ ආපමතු වතාවත දාන සීල භාවනාදී පින්කම් සිදු කරගෙන ඒ පින් අනුමෝදන් කරන්නට කියලා කිව්වා. කොට බලන්නකෝ ජීවත්ව සිටින ඇත්තන්ටත් මහා පින්කමක් මේක. විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කරගන්නේ මියගිය ඇත්තෝ නම් නෙමෙයි. ඔබමයි. මේ ජීවත්ව සිටින අයමයි. මේ රැස් වෙලා සිටින අයමයි. අද හොඳට ධර්මයේ ශ්‍රවණය කරලා බණ අහන්න. බණ අහලා පින් සිද්ධ කරගන්න. ධර්ම දේශනාව අවසානයේදී ඔය කියන අරමුණු අපි සිහි කරගෙන නැවත නැවත අපේ මෞතුමියට පියතුමාන්ට ඥාතිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව මත පින් ගන්න පුළුවන් තැනක උපත ලබාගෙන අපේ ඥාතිවරු හිටියොත් පින්නතනේ. ඒ අත් ස්ථිර වශයෙන්ම මේ පින් අනුමෝදන් වෙලා ඒ දුකෙන් අත මිදෙන බව භාග්‍යවතුන් වහන්සේ ලෞතර බුදු පියාණන් වහන්සේ බොහොම ලස්සනට බොහෝ තැන්වල දේශනා කළා. පෙන්වුවා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ සමාජයේ එළිය දුන්නු ඒ වගේම මේ සමාජයේ අපිට මිනිස්සු හැටියට ජීවත් වෙන්න ජවය කවපු ඒ වගේම ගුණ නැන පාදපු දෙමව්පියන්ට පින්නතුනේ අපි ජීවත්ව සිටින අවස්ථාවේදී සැලකීම කළ යුතුම දෙයක්. ඒක කවුරුත් අවවාද කරන්න ඕනේ නැහැ. අනුශාසනා කරන්න ඕනේ නැහැ. ඒවා අපේ පරම යුතුයකම්. මහා පින්කම්. අත්තටපත් වෙන පින්කම්. ඉතින් ඈත ජීවත්ව ඉන්න අවස්ථාවලදී අපි පුළුවන් විදිහට සලකලා අපෝල සත්කාර සම්මාන ආදී සිද්ධ කරලා ඔන්නෝම මේ පරිලෝක ගියපුවාම අපිට හැකි දිනවල පුළුවන් දිනවල එයත් සිහි කරලා මෙහෙම පින්කම් කරලා අනුමෝදන් කරන එක නම් හරි වටිනවා. ඒක කළ යුතුම දෙයක්. ඒක සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ධර්මයක්. මහා පුණ්‍යවන්ත මිනිස්සුන්ගේ මහා පින්කම. ඒ වගේම මනුස්ස භවය ලැබපු මිනිස්සුන්ගේ හොඳ මනුස්සකමක් හැටියටයි දහමේ සඳහන් කරන්නේ දක්වන්නේ. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම රැස් වෙච්චි අපිට අද වෙන අරමුණක් නැහැ. මේ මොහොතේ තියෙන එකමම අරමුණ අපි හැමෝම රැස්ුනේ මේ අවස්ථාවට රැස්ුනේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සංගරුවන කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානයට රැස්ුනේ මේ දුක්ඛිත සසරේ දුක් විඳින අපිට මේ දුකෙන් ඈතර වන්නට බුදුහාමුදුරුවෝ අපිට පෙන්න බණපදයක් ඉගෙන ගන්නයි. බණපදයක් ශ්‍රවණය කරන්නටයි. මහ පිනක් මහ කුසලයක් සිද්ධ කරගන්නටයි. ඔය රැස් වෙච්චි හැමෝම රැස්ුනේ. එතකොට ඔබේ යුතුයකම ඔබේ වගකීම තමයි තියෙන සියලුම කටයුතු රසකින් තියලා. මම පැයක් වගේ වෙලාවක් පුරාවට
ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපි හැමෝගෙම දෙලව යහපත පිණිස උතුම් නිවන පිණිසම සඳහන් කරපු මේ උත්තම ධර්මය හරි ශ්‍රද්ධාවෙන් හරි සිහියෙන් හොඳ නුවණ පවත්වාගෙන ප්‍රඥාවෙන් හොඳට බණ ටික ශ්‍රවණය කරන් ධර්මය අහන්න. ඒ හරහා අපේ පින්වත් හැම කෙනෙකුටම මහා පුණ්‍ය ශක්තියක් සිද්ධ කර ගන්න පුළුවන්. පින්වතුනි හොඳට හිතට ගන්න මේවා අපිට මේ සසරේ ලැබෙන ලාභ. සසරේ ලැබෙන උතුම්ම ලාභ. පෙර සංසාරේ අනන්ත අප්‍රමාණ පෙරුම්දන් පුරලයි ඔබ අපි හැමෝම මේ උතුම් මනුස්ස ජීවිතය ලබා ගනිති. එතකොට මේ මනුස්ස ජීවිතය සුවපත් වෙන මඟ වෙන මොකකින්වත් අපිට අහලා දැනගන්න බෑ. මෙලව සැනසෙන පරලොව සැනසෙන විමුක්තිය ලබන සසර දිනි නිවන මඟ සඳහන් වෙන්නේ පිටුතුනේ ධර්මයේම බුදුහාමුදුරන්ගේ ධර්මයේම. උන්වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරේම මේ දුක්ගිනි නිවන මඟමයි. ඒ සැනසෙල්ලමයි. ඒ සැනසෙල්ල ඇති වෙන්නට ඒ හරහා මහ පිනබුත් සිද්ධ වන්නට හැම කෙනෙක්ම පිටුතුනේ බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම වනකමින් යුක්තව මේ දහම් පද දෙක තුන ශ්‍රවණය කරන්න කියන කාරණාව සීපත් කරනවා. ඒ වගේම ධර්මදේශනාව අවසානයේදී අපි ශ්‍රවණය කළ බණපද වලින් රැස්වෙච්ච පින් මේ පින්කමේ අරමුණ කරා අපි යොමු කරමු. ඒක තමයි අද දවසේ රැස්වෙච්ච ඔබට පැවරෙන යුතුයකම සහ වගකීම. පින්තුනි අපේ භාග්‍යවතුන් වහන්සේ ලෞතර බුදුහාමුදුරුවෝ අපිට බොහෝම වටිනා උපදෙස් ලබලා දුන්නා. ඒ උපදෙස් අතර හරි වටිනා උපදේශයක් තමයි උන්වහන්සේ පැහැදිලි කළා හැම කෙනෙක්ම නිතරම තමන් පිළිබඳව හොඳට තමන් විසින් හොයා බලන්න. අපි කොච්චර දේවල් හොයනවද කියලා බලන්න. නිකන් හිතන්නකො මේවා තමයි වටිනාම තැන්. අපි උදේ ඉඳලා රැය වෙනකන් සමහර වෙලාවට දවස පුරා සතිය පුරා වර්ෂය පුරා මුළු ජීවිතය පුරා කොච්චර දේවල් පිළිබඳව හොයනවද බලන්න. රටවල් පිළිබඳව කොච්චර කරුණු අපි හොයනවද. ඒ වගේම එක සමාජ තලවල ස්වරූප එක ආගම් වල ස්වරූප අපි කොච්චර හොයනවද. ඒ වගේම අපි ගම කනන් ගෙදර කනන් ජීවත් වෙන්නේ අපි ආශ්‍රිතව ඇසුරු විසුරු කරන ඇත්තන්ගේ ස්වරූප එයත් කතා බහ කරන හැටි ඒ අය යන්නේ නැහැටි යන එන තැන් කරන කියන තේ හිතන පතන හැටි මේ දේවල් හොයන්න ගොඩාක් මිනිස්සු පෙළඹිලා අරින්න. ගොඩක් මිනිස්සු කැමතියි. පින්නතනේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ සෙවීම අතර ඔය කියපු හෙවීම මස් හොඳමම සෙවීම තමයි තමන් ගැන හොයාගන්නේ. තමන් පිළිබඳව හොයාගන්නේ. තමන්ගේ ජීවිතය පිළිබඳව හොයාගන්න එක. මේවා නම් හොඳට හිතට ගන්න. තමන් කළ කී දෑ පිළිබඳව තමන් හිතපු දේ පිළිබඳව නැවත ප්‍රතිවීක්ෂා කරන්න. නැවත හොයලා බලන්න. ඒ මොකද අද දවසේ අපි මේ කරන කියන දේවල් මත සනසෙන දවසක් හරි වැළපෙන දවසක් හරි අපිට එනවා. ඕකනේ ප්‍රධානම ගැටලුව. අද අපිට ගතට සිතට ජවයේ ශක්තිය හැකියාව තියෙන නිසා ගොඩක් දේවල් හොයනවා කරනවා කියනවා සීමාවක් නැහැ. හැබැයි ගතට සිතට ජවයේ ශක්තිය නැති වෙන කාලයක් අපිට එනවා. අන්නේ කාලෙදී අපි නිතර හොයන්න පුළුවන් කාලේ ගතට සිතට ජවය තිබ්බ කාලේ කියපු හොඳ වචන හිතපු හොඳ සිතුවිලි කරපු හොඳ ක්‍රියාකාරකම් අපි අස්සෙන් හොයන ඒ අන්තිම මොහොතේ. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ අපිට දුන්නු අවවාදය තමයි අද දවසේ රැස් කරගන්න
අද දවසේ එකතු කරගන්න මතු දවසක අසරණ වෙච්ච මොහොතක අවසාන සුසුම් හෙළන දවසක තප්පරයක සැනසෙන්න පුළුවන් වචනය. සැනසෙන්න පුළුවන් ක්‍රියා. සැනසෙන්න පුළුවන් සිතුවිලි පුළුවන් කාලේ නිතර කරන්න කියලා. ඒ නිසා ඔය අනිත් දේවල් ගැන හොයනවා වගේම ගෙවල් දොරවල් වතු පිටි දේපල ඉඩකඩම් යාන වාහන හරකපාන දුවදරුවෝ මේවා ගැන හොයන්න බෑ අපි. අනිවාර්යෙන් බලන්න. ඒවා ගැන හොයනවා වගේම නුඹ නිතරම නුඹේ කට ගැන හොයලා බලන්න පිටතුනේ. මේ අපිට රැක ගන්න ගොඩාක් දේවල් නෑ. ඔබ නිතරම ඔබේ හිත ගැන හොයලා බලන්න. ඔබ නිතරම ඔබේ ක්‍රියාකාරකම් පිළිබඳව හොයලා බලන්න. අනේ අපේ බුදුහාමුදුරුවෝ මේ සසරින් එතර වෙනකන් සුගතියෙහි රැඳෙන්න අපිට උගන්වපු වචනද මම කතා කරන්නේ. ඒ වචනද මගේ කට තුල තියෙන්නේ කියලා නිතර පින්නතුනේ හොයන්න. ඒ වගේම මේ දුක්ඛිත සසරින් නිවෙන්නට සුගතියට යන්නට අවශ්‍ය කරන සිතුවිලිද මගේ හිත තුළ නලියන්නේ ක්‍රියාත්මක වෙන්නේ මම හිතන්නේ ඒ සිතුවිලිද කියලා නිතර හොයන්න පිළිසර. ඒ වගේම මෙලව මරලව සුවපත් කරගන්නට බුදුහාමුදුරුවෝ අපිට පෙන්නපු කටයුතු වලද මම නිරත වෙන්නේ කියලා ඔබ කරන ක්‍රියා පිළිබඳව නිතර මෙනෙහි කරන්න බලන්න. ඔය අතරතුරේ අපිට අහු වෙයි. නොගැලපෙන වැඩ, නොගැලපෙන වචන, නොගැලපෙන සිතුවිලි. ඒවා සාමාන්‍ය දේවල්. එතකොට අපි කරන්න ඕනේ මොකක්ද? මේ දේවල් අපේ සසර දුකටමයි හේතු වෙන්නේ කියලා ඒවා අවම කරගන්න, අඩු කරගන්න, දුරු කරගන්න. ඔබට අහු වෙයි ප්‍රබල වචන, යහපත් ක්‍රියාකාරකම්, යහපත් සිතුවිලි. ඒ දේවල් නැවත පින්නතුනේ වැඩි කරගන්න, වර්ධනය කරගන්න. එච්චරම අපිට තියෙන සනසිල්ල. මොන දේ තින්පත් මොන දේ හෙව්වත් මොන දේ රැක්කත් අන්තිම මොහොතේ අපිට ඇති එකමම සුවය එකමම සනසිල්ල ඔන්න ඔය බුදුහාමුදුරුවෝ පෙන්නම බුදු මාවතෙන් වචන ටිකයි සිතුවිලි ටිකයි ක්‍රියාකාරකම් ටිකයි විතරයි දහම් මාවතේ අපිට පැහැදිලි කර මෙන්න මේ දේවල් අපේ පින්වතුන්ලා හොඳට ජීවිතයට පින්වතුන් එකතු කරගන්න බෑ මොකද මහා කාලයක් අපිට මේව රැස් කරන්න බෑ මහා කාලයක් අපිට මේ වචන කතා කරන්න බෑ. මහා කාලයක් ක්‍රියාකාරකම් වල නිරත වෙන්න බෑ. බොහෝම පුංචි කාලයක්, අල්ප කාලයක් අපි හැමෝටම ජීවත් වෙන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා ඒක නිතරම. උන්වහන්සේ පිරිනුවන් පාන මොහොතේ බලන්නකො මේවා අපි නිතරම කතා කරන જાති. මේ ලෞතුරා බුදු කෙනෙක් අන්තිම වදන හැටියට කියන්නේ මොකක්ද කියලා බලන්න. මේ ලෝකේ දැකපු සර්වඥයන් වහන්සේ දෙවිවරුන්ට මිනිස්සුන්ට බ්‍රහ්මයන්ට හිටපු එකම ගුරුතුමා බුදුහාමුදුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ අපිට පැහැදිලි කරන අන්තිම මොහොතේ උන්වහන්සේ ඔය වදන කියලා දෙනෙක් තියාගත්තා. මොකක්ද පැහැදිලි කරේ? වය ධම්මා සංඛාරා හැම දෙයක්ම නැති වෙනවා. හැම දෙයක්ම වැය වෙනවා. හැම දෙයක්ම විනාශ වෙනවා. අප්‍රමාදේන සම්පාදේත ප්‍රමාද වෙන්න එපා. වහ ලහියේ කුසල් රැස් කරන්න පින් රැස් කරන්න කියලා. අන්තිම බුදු වචන. ඉතින් බලන්නම බුදු කෙනෙක් අන්තිම වචන හැටියට මේ කාරණාව පැහැදිලි කළේ මුළු ජීවිතේම වෙනතනේ අපිට ඔය අවවාදය අනුශාසනාව මනසේ රඳවගත යුතුමයි. අපිට ඇති සැනසෙල්ල ඔච්චරමයි. අපිට ඇති සුවය එච්චරමයි. මෙලව පරලොව සුවපත් කරගන්නට මේ ශාසනය තුල හෝ මෛත්‍රී ශාසනය තුල එහෙම අපි කියන්න අවශ්‍යත් නැහැ. නමුත් කෙනෙකුට අපහසු වුණොත් ධර්මාවබෝධය ලබන්නට ඒ ලබන තෙක් අපි සුගතියේම රැඳෙන්න ඕනේ. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන සුගතියේ සතර අපායට වැටුනොත් අපිට ගැලවිල්ලක් නැහනේ. මුළු ජීවිතේම මුළු සසරම වෙනසෙනවා. කවදාවත් ගොඩේමක් නැහැ. ඒ නිසා ඒ සතර අපායෙන් මිදිලා සුගතියෙහි රැඳිලා ධර්ම අවබෝධය ලබන්නට මේ බුද්ධ අවවාදය
බුද්ධ අනුශාසනාව පින්නතුනේ හොඳට හිතට ගන්න. ඒක තමයි ඔය කිව්වේ තමන් ගැන හොඳට හොයලා බලන්න. තමන්ව හොඳට රැක ගන්න. මොනවරක්වත් ඒ රැකපු හැම දෙයක්ම අන්තිම මොහොතේ අපිට චිත්ත පීඩාවක් අත්හැර ගන්න බැරි වෙනවා. සමහරුන්ට. සමහර ඇත්තෝ නම් මේවා තේරුම් ගත්තු අය සතුටින් අත්හරිවි. නමුත් හැමෝම එහෙම නෑනේ. හැමෝම එහෙම නෑ. ඒ නිසා තමන්ව රැකගත්තා නම් තමන් පිළිබඳවම සොයාගත්තා නම් පින්නතුනේ අන්න සැනසෙල්ලේ අවසන් හුස්ම හෙලලා බුදු මග ගෙහි සුගතියටම අපිට යොමු වෙන්නට උත්සව ධර්ම අවබෝධය ලබන්නට ශක්තිය ලැබෙනවා ඉතිරේ. ඉතින් ওই කාරණාව හොඳට හිතට ගන්න ඕවා තමයි මහා වටිනා බණපද කියලා කියන්නේ. ඉතින් අද දවසේ මම ඔයත්තන්ට හරි ලස්සන ගාථා රත්නයක් දේශනා කළා. ධම්පදයේ ලෝකවග්ගයෙහි සඳහන් ගාථාවක්. අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති. සපුන්තෝ ජාල රුත්තෝව අප්පෝ සබ්ධාය ගච්ඡති. බලන්න හරිම වටිනා අදහසක්. මෙතන පෙන්නනවා මේ ලෝකයා එයත්න්ට කොච්චර ඇස් කෙවුනත් අන්ධයන් වගේ තමයි කටයුතු කරන්නේ කියලා කියනවා. මේ මස් ඇස තිබුණට ප්‍රඥා ඇස ගොඩක් ඇත්තන්ට නැහැ. හොඳ නරක යහපත අයහපත යථාර්ථය ගැන අවබෝධයක් නැහැ. ඒක තමයි අන්ධ භූතෝ අයං ලෝකෝ. මේ ලෝකේ ගොඩාක් ඇත්ත බරිතරයා ඇස් තිබුණත් අන්ධයෝ වගේ තමයි කටයුතු කරන්නේ. තනු කෙත්ත විපස්සති. ඒ අතර එක්කෙනෙක් දෙන්නේ ප්‍රඥා ඇස පහල කරගන්නවා. උන්වහන්සේ නිදසුනක් පෙන්නනවා. සකුන්තෝ ජාලමිත්තෝව අප්පෝ සද්ධාය ගච්ඡති. ඔය වටු වැද්දා ඔය වටු කුරුල්ලෝ අපේ කතාවල තියෙනවනේ එහෙම. වැද්දෝ කුරුල්ලෝ අල්ලන වැද්දෝ ඒ කුරුළු රංචුව එනවා බලලා හොඳට කුඹුරකට වෙන්න පුළුවන් මොකක් හරි වගාවකට වෙන්න පුළුවන් එළනවනේ තල. අපි පුංචි කාලේ ඉගෙන ගත්තේ නේද? සමගියම බලය වේ කියලා හැම වෙ පුංචි කතා ළමයි ඉගෙන ගත්තේ ඒවා තියෙන ඒවා තමයි. එතකොට ඒ වැද්දෙක් දැලක් එලපුවාම කුරුළු රංචුවට ඔය දැල වැටෙනකොට ඒ වගේම දැල සම්පූර්ණයෙන් වැහෙන්න ඉස්සර වෙලා විමසිල්ලෙන් හිටපු කුරුල්ලෙක් දෙන්නෙක් ඔය රංචුවෙන් පැනලා යනවා. අනිත් සේරමලට මැරෙන්න වෙනවා. වැද්දා සියල්ලම මරනවා. රංචුවේ 100ක් හිටියානම් 4-5 දෙනෙක් තමයි දැලෙන් ගැලවිලා යන්නේ. ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා අන්ධයෝ වගේ කටයුතු කරන ලෝකයාගෙන් ඒත් එහෙමමයි අප්පෝ සංඝාය ගච්ඡති. සුගතියට එන්නේ බොහොම අල්පයක් කියලා කියනවා. අනිත් බහුතරයක් පිටතුනේ සතර අපායට වැටෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවෙන් පෙන්නනවා. ඉතින් මේවා නැවත නැවත හිතනද කල්පනා කරන්නට මේ ධර්මයක් එක්ක ජීවිතය ගැන ගලපන්නට බොහෝම වටිනා මොහොතක් හැටියට මේ අවස්ථාව පිටතුනේ හොඳට හිතට ගන්න. දැන් මේ කාලේ ඔය අත්තන්ට හොඳට ඇස් පේනවා, කන් ඇහෙනවා, වැඩ කටයුතු කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්, ජවයේ ශක්තිය මුත්තට තියෙනවා. ඉතින් මේ කාලේ ඇහෙන මේ බුදු බණ බුදු වදන් වලින් මගේ ජීවිතයත් ඔයත්තන්ගේ ජීවිතයත් දෙගොල්ලන්ටම සකසගන්න පුළුවන්. එතකොට දුක් වෙන්න අඬන්න වැළපෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ අන්තිම කාලේ. ඒ නිසා ඒ කාරණා හිතට ගන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා රත්නය මේ දහම් අවවාදය දේශනා කළේ මේ අත පැරණි අය දන්නවා. අර පේශකාර දියණිය මුල් කරගෙන පේශකාර දියණිය කියලා කියන්නේ රෙදි වියන දියණියක්. රෙදි වියනවා කියන්නේ පේශකාර කර්මාස්තය කියලා අපි කියන්නේ. එතකොට දවසක් භාග්‍යවතුන් වහන්සේට පින්නතුනේ අලංගුවර වැසියෝ ආරාධනා කළා ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් බුදුහාමුදුරුවෝ එයත් කෙරෙහි මහා කරුණාවෙන් අලංගුවරට වැඩම කරලා අග්ගාරව කියන විහාරයේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් හදලා තිබිච්ච විහාරයක් ඒ විහාරයේ වැඩ හිටියා. අලංගුවර වැසියෝ හරි සතුටින් පින්නතුනේ
හැම කෙනෙක්ම එකතු වෙලා බුදුහාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරුවනට හරි ශ්‍රද්ධාවෙන් සන්තෝෂයෙන් ප්‍රීතියෙන් දානමාන සකස් කරලා උන්වහන්සේට පූජා කළා. උන්වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනට. භාග්‍යවතුන් වහන්සේ එදා දානමාන වළඳලා අවසානයේදී ඒ රැස්ව සිටින හැම කෙනෙකුටම මහා වටිනා ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයෙන් තමයි මරණ සතිය නිතර නිතර මරණය සිහි කරන්ද කියලා භාග්‍යවතුන් වහන්සේ යන්තන්ට අවවාද කළා, අනිශාසන කළා. ජීවිතය අස්තිර බව, ඒ වගේම හැම ජීවිතයක්ම මරණය කෙලවර වන බව, ඒ මරණය මහා ඈතකදී කොයි වෙලාවේද කොයි මොහොතේද කියලා දන්නේ නැහැ. කොයි අවස්ථාවක හරි මරණයටපත් වෙන්න පුළුවන්. මේ ලෝකේ තියෙන එකමම බය අනිත් හැම බයකටම වඩා, රෝග බයකට වඩා, සතුරු බයකට වඩා අපි හැමෝටම තියෙන බය මරණ බයනේ. ඒ මරණ බය දුරු කරගන්න පුළුවන් නිතර නිතර මරණය ගැන මෙනෙහි කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අර අන්ත පැහැදිලි කළා. ඉතින් මේ ධර්මය බොහෝම හොඳට ඒ සියලුම පිරිස ඇහුවා. ඒ අහන ගමන් ඔය පේශකාර දියණියක් අවුරුදු 16ක පුංචි දියණියක් එයත් මේ ධර්ම මණ්ඩපයේ ඉඳගෙන හරි සතුටින් ශ්‍රද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කළා වගේම හොන්තට ධර්මයේ තේරුම් ගත්තා. ධර්මයේ තේරුම් අරගෙන මේ දරුවා මොකද කළේ? ගෙදර ගිහිල්ලා දවස පුරා, මාසයක් පුරා, අවුරුද්දක් පුරා නෙමෙයි, අවුරුදු 3ක්ම එක දිගට නැවත 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 මරණ සති භාවනාව වඩලා හිත හොඳට දියුණු කරගත්තා. අර බලන්නකො බුද්ධ අපවාදයේ හොඳට ලිකට ගත්තු මේ පුංචි දැරිවිය ජීවිතය අස්තිර බව මෙනෙහි කළා. ඒ වගේම Taman එක්ක ඉන්න හිටපු ගොඩාක් ඇත්තෝ මැරිලා ගියා. ඒ වගේම ඒ කිසි කෙනෙක් නැවත දකින්න ලැබුණේ නැහැ. අපි හැමෝටම මේ මරණය උරුමයිනේ. ඒකෙන් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑනේ කියන මේ ධර්මතාවය නැවත 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 මෙනෙහි කළා. නැවත නැවත මෙනෙහි කළා. ඉතින් මරණ සති භාවනාව මුලින් සඳහන් කළා වගේ අවුරුදු 3ක්ම මේ දියණිය හොඳට වැඩුවා ජීවිතය ගැන වස්ත අවබෝධයක්. ඉතින් ඔහොම වසර 3ක් විතර ගත වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ එදා දවසේ උදෑසන අවුරුදු 3කට පස්සේ බුදුහාමුදුරන්ගේ දිනචර්යාව පිළිබඳව තියෙනවා නේද? උන්වහන්සේ හරි කරුණාවන්තයිනේ, මහා කාරුණිකෝ නාතෝ කියලානේ කියන්නේ. උන්වහන්සේගේ දිනචර්යාවේ උදේ 4 ඉඳලා 6 වෙනකන් ලෝකයේ දිහා මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවා. අද දවසේ මගේ පිහිට ලබලා දෙන්න ඕන කාටද කියලා. ඒ වෙලාවේ දැක්කේ මේ පේශකාර දියණිය. පේශකාර දියණිය දැක්කේ මොකද? ඒ දවසේ අනිවාර්යයෙන්ම පේශකාර දියණිය මරණයටපත් වෙනවා. හැබැයි පේශකාර දියණිය හරි ප්‍රඥාවන්තයි. මම මුණ ගැසුනේ නැත්තම් ඇගේ ඊළඟ ගතිය වරදින්නත් පුළුවන්. හැබැයි මම මුණ ගැසිලා ධර්මයේ ශ්‍රවණය කළොත් ඇය අනිවාර්යයෙන්ම සෝවන් වෙනවා. මේක දැක්කා. බලන්නකො බුදුහාමුදුරන්ගේ මහ කරුණාව. ඒ වෙලාවේ නැවත වතාවක් මේ පේශකාර දියණිය මුල් කරගෙනම බුදුහාමුදුරුවෝ නැවත අලවුමට අර අග්ගාරව කියන විහාරස්ථානයට වැඩම කළා. ආගම ආරාධනාවක් දැනෙන්න. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ විහාරස්ථානයට වැඩනා කියලා ගම පුරාම ප්‍රචාරය ගියා. ගමේ හැමෝම හැම කෙනෙක්ම බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට විහාරස්ථානයට ආවා. අර පේශකාර දියණියටත් ආරංචි වුණා අනේ අද භාග්‍යවතුන් වහන්සේ අර හෙදා වගේ මේ විහාරස්ථානයට වඩිනවා මාත් යනකොට බටහඬ කියලා හිතනකොටම
තාත්තා ඇවිල්ලා කිව්වා පුතේ අද දවසේ එක්කෙනෙකුගේ රෙදි කඩක් මම වියලා තියෙනවා වෙනස්. තව චුට්ටක් තියෙනවා වියන්ද. ඒක අද දවසේ වියලා ඉවර කරන්න ඕනේ. ඒක දෙන්න ඕනේ. ඒක අද නොදී බෑ. ඒ නිසා මම ඉක්මනට ඒ තැන අදාළ තැනට ගිහිල්ලා රෙදි කෑල්ල වියන්න බලන්නම්. තව නූල් ටිකක් මදි. මේ නූල් ටික පිළිවෙලට හදාගෙන මගේ පුතා ඉක්මනට එන්නකෝ මේ රෙදි කඩ වියලා ඉවර කරන්න කියලා තාත්තා මෙන්න මේම කතාවක් කිව්වා. එතකොට දියණිය කල්පනා කර අනේ දැන් කොහොමද මම බණ අහන්න යන්නේ? තාත්තගේ කටයුත්ත කරලා දෙනවද බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා බණ අහනවද? තාත්තගේ කටයුත්ත ප්‍රමාද වුණොත් අර දැඩි අවශ්‍යතාවයක් නේ ඉක්මනට දෙන්නත් ඕනේ. කිපෙන්නත් පුළුවන් තාත්තා. දඩුවම් කරන්නත් පුළුවන්. ඒ නිසා මේ නූල් ටික උතාගෙන ඉක්මනට තාත්තට දීලා නැවත එනවා බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න කියලා තීරණය කළා. එහෙම කරලා උදේ ඉක්මනට නූල් ටික ඔතාගත්ත අර ලී කැබැල්ලට. ඔතාගෙන දැන් ඇය හනිකට යනවා මේ නූල් ටික තාත්තට දීලා ඉක්මනට විහාරයට ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න හිතාගෙන. හැබැයි ඒ දරිවියට යන්න වෙන්නේ බුදුහාමුදුරු වැඩ ඉන්න විහාරස්ථානයේ ඉදිරියෙන්මයි. දැන් බුදුහාමුදුරුවෝ පින්නතුනේ වැඩම කරලා මිනිස්සු ඔක්කොම ඉඳගෙන බණ අහන්න ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. නිහඬව ඉන්න. ඇයි නිහඬව ඉන්නේ? අර පේශකාර දියණිය එනකම්. අද මේ බණ කියන්නේ බුදුහාමුදුරුවෝ ලැහැත්ති වෙන කාටද? පේශකාර දියණියට. එගේ ජීවිතය ගැන දැකලා ඇය කෙරෙහි මහ කරුණාවෙන් වැඩම කරපු ගමනක් නේ. ඒ නිසා ඒ කටයුත්ත නිෂ්ඵල කරගන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ නිහඬව ඉන්නවා දැන්. ඉන්නකොට ඔතන කිසි කෙනෙකුට අහන්න බෑ බුදුහාමුදුරන්ගෙන් ඇයි ස්වාමීනි ධර්මයේ දේශනා කරන්නේ නැත්තේ කියලා එහෙම ඇහිල්ලක් නැහැ. සේරම බින් බලාගෙන වර එක බුදුහාමුදුරුවෝ දිහා බලනවා. එක එක්කෙනාගේ බොහොම දිහා බලනවා. මොකද බුදුහාමුදුරුවෝ තවම ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ නැත්තේ. ඉතින් ඉන්නව නිහඬව. නිහඬව ඉන්නකොට පේශකාර දිනේ ඉක්මනට ආවා. එතනින් ගිහිල්ලා තාත්තට නූල් ටික දීලා යන්න. ඒ එනකොට බුදුහාමුදුරුවෝ දැක්කා මයගේ මේ ක්‍රියාව මේ කොහාටත් ඇයි යන්න හදන්නේ කියලා. එක හෙලාම බුදුහාමුදුරුවෝ ඇය දිහා බැලුවා. එළියෙන් යන ඇය දිහා බලනකොටම මේ දියණිය කල්පනා කරා ඇයට පුදුමත් හිතුණා අනේ බුදුහාමුදුරුවෝ එක හෙලාම මන් දිහා බලාගෙන ඉන්නවා. දැන් මං කොහොමද මේ බුදු කරුණා නෙත් වලින් අයින් වෙලා නෝල් ටික අරගෙන තාත්තා ඉන්න තැනට යන්නේ? මට එහෙම යන්න හයියක් නැහැ. බුදුහාමුදුරුවෝ කවදාවත් නැතු මන් දිහා බලාගෙන ඉන්න හැටි. ඒ නිසා මට උන්වහන්සේගේ බලා ඉන්නේ නැද්ද උන්වහන්සේ මග ඇරලා යට බෑ. බලන්නකො ශ්‍රද්ධාවක් බුදුමේ. තාත්තා පිළිබඳව නෝන් පිළිබඳව රෙදි කැබැල්ල පිළිබඳව තිබිච්ච අදහස අමතක කළා. අමතක කරලා ඒ දියණිය ගිහිල්ලා ධර්මශාලාවෙ ඉඳගත්තා. ඉස්සරහම ගිහිල්ලා බුදුහාමුදුරන්ට නමස්කාර කරලා තුන් පාරක් පැත්තකින් ඉඳගත්තා. ඒ ඉඳගත්තට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ පේශකාර දියණියකින් අහනවා. ඇයගෙන් අහනවා බුදුහාමුදුරනේ කාගෙන්වත් අහන්නේ නැහැ. දුවේ කොහෙන් ඉඳලාද එන්නේ කියලා පළවෙනි ප්‍රශ්නේ. මොකක්ද ඇහුවේ? දුව කොහෙන් ඉඳලාද එන්නේ? පේශකාර දියණිය උත්තර දෙනවා ස්වාමීනි දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා කරනවා. එතන හිටපු ජනතාවට හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ කොහාටද යන්නේ? දන්නේ නැහැ ස්වාමීනි. දන්නේ නැහැ. තුන්වෙනි පාරට ප්‍රශ්නයක් ඇහුවා. දන්නේම නැද්ද? දන්නවා ස්වාමීනි කිව්වා. හතරවෙනි ප්‍රශ්නයක් ඇහුවා. හොඳටම දන්නවද? දන්නේ නැහැ ස්වාමීනි කිව්වා. එතන හිටපු පිරිස කලබල වුණා. මේ පුංචි කෙල්ල බුදුහාමුදුරුවෝ අපහාසයට ලක් කරන්න, උපහාසයට ලක් කරන්න බුදුහාමුදුරුවෝ විහිළුවකට අරගෙන. මෙහෙම කතා කරනවාද මේ ළමයි? බුදුහාමුදුරුවෝත් එක්ක බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා දන්නේ නැද්ද?
දැන් ඔයත් උනත් එහෙම කතා කරොත් එහෙම කෙනෙක් ඇවිල්ලා කලබල වෙනවනේ. මොකක්ද මේ මිනිස්සයා එහෙම නැත්නම් මේ කෙනා කියන්නේ කියලා. කොහෙද කොහේ ඉඳලාද එන්නේ කියලා අහුවම දන්නේ නැලු. දන්නේ නැහැ කියන්නේ. කොහාටද යන්නේ කියලා අහුවම දන්නේ නැහැ. දන්නේම නැද්ද කියලා අහුවම දන්නවලු. හොඳටම දන්නවද අහපුවම දන්නේ නැහැ. මොනවද මේ කියන කතන්දර බුදුහාමුදුරන්ට කියලා පිරිස චුට්ටක් කලබල වෙනකොට භාග්‍යවතුන් වහන්සේ සියලු දෙනාම නිහඬ කළා. සංවර කළා. නිහඬ වෙන්න. නිහඬ වෙන්න කියලා කිව්වා. නිහඬ වෙන්න කියලා නැවත වතාවක් අර පේශකාර දියණියකින් අහනවා. පුතේ මම ඔයාගෙන් පළවෙනි ප්‍රශ්නේ ඇහුවා කොහේ ඉඳලාද එන්නේ කියලා. ඔයා උත්තර දුන්නේ දන්නේ නැහැ කියලා. ඇයි එහෙම කිව්වේ කියලා ඇහුවා. ස්වාමීනි මම දැන් ඉන්නේ ගෙදර ඉඳලා. මම ගෙදර ඉඳලා එන බව ඔබ වහන්සේ දන්නවා. අර ඔක්කොම ඇහෙන්න දැන් කියන්නේ. මම ගෙදර ඉඳලා එන බව ඔබ වහන්සේ දන්නවා. ඒ හින්දා මට විශ්වාසයි මේ ගෙදර කතන්දරේ නෙමෙයි අහන්නේ. වෙනම කතාවක් අහන්නේ. මම පෙර භවයේ කොහේ ඉඳලාද ආවේ කියලා ඔබ වහන්සේ මගෙන් අහන්නේ. අනේ බුදුහාමුදුරනේ මගේ පෙර භවය ගැන මම දන්නේ නැහැ. ඒකයි මම දන්නේ නැහැ කිව්වේ. පිටතනේ බුදුහාමුදුරුවෝ සාදුකාර දුන්නා. ඒ බලන්න විශේෂ අවස්ථාවක්. අනේ සාදු සාදු කියලා කිව්වා. අර අහගනින් යැත්තෝ හරි පුදුමයටපත් වුණා. පුදුමයටපත් වුණා. බොහොම හොඳයි දුවරේ. මම දෙවෙනි වතාවට ඔබෙන් ඇහුවා යන්නේ කොහාටද කියලා. ඔබ කිව්වා දන්නේ නැහැ කියලා. ඇයි දන්නේ නැහැ කියලා කිව්වේ? දැන් මේවා බුදුහාමුදුරුවෝ දන්නවා. නමුත් අර එතන රැස් වෙලා හිටපු ජනතාවගේ හිතේ ඇතිවෙච්ච ගැටලුව निराකරණය කරන්න තමයි ඇයි දෙන්න මේ පිළිතුර ගන්නෙ. ඇයි දන්නේ නැහැ කියලා ඔබ ඔය දැන් යන තැන දන්නවනේ. ඇයි දන්නේ නැත්තේ කිව්වේ? ස්වාමීනි මම මේ නූල් අරගෙන හදිස්සිය යනකොට කොහොමද ගන්නවා මේ නූල් ටික මං අරන් යන්නේ අපේ රෙදි වියන තැනට. ඒක ඔබ වහන්සේ දන්නවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ ඔබ වහන්සේ මගෙන් අහන්න නැති බවක් දන්නවා. ඔබ වහන්සේ ඇහුවේ මරණයෙන් පස්සේ ඔබ කොහාටද යන්නේ කියලා ප්‍රශ්නේ. ඒක මට පැහැදිලි. අනේ ස්වාමීනි ඉතින් මැරිලා මං කොහේ උපදීද කියලා දන්නේ නැහැ නේද? ඒ නිසා මම දන්නේ නැහැ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ දෙවෙනි වතාවටත් සාදුකාර තුනක්. බලන්න එහෙම අවස්ථා තියෙන ඔය ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට ජීවි පැවිදි කියලා බුදුහාමුදුරුවන්ට එහෙම සැලකීමක් නැහැ. හරි පිළිතුර ආවනම් හරි දහම් පාඨය ආවනම් බුදුහාමුදුරුවන්ගේ සාදුකාර ලබනවා කියන්නේ මොන තරම් උතුම් අවස්ථාවක්ද. ඒ කියන්නේ අරයට වැන්දා කියන එක නෙමෙයි අර උත්තම බණ පදයට යථාර්ථයට ඇත්ත කතාවට සාදුකාර දෙන්නේ. ඒ වෙලාවේදී අර පිනිසට හදන අතු පිට හරිම සතුටුයි. මේ දියණියගේ ප්‍රඥාව ගැන බුදුහාමුදුරන්ගේ සතුට දැකලා ඒ අත සතුටු වුණා. තුන්වෙනි ප්‍රශ්නේ අහුවනේ දන්නේම නැද්ද කියපු. මම අහුවනේ ඔබගේ දන්නේම නැද්ද කියලා. ඒ වෙලාවේ ඔබ කිව්වනේ දන්නවා කියලා. ඒ මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ. ඒ වෙලාවේදී අය පැහැදිලි කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේව අහන්නේ මැරෙනවා කියලා දන්නේම නැද්ද කියන කතාව. ආය අහන්න දෙයක් නැහැ කිව්වා. ඉතින් මම දන්නවා කිව්වා. මම මැරෙන බව මම දන්නවා. ඒ නිසා මම කිව්වා මම දන්නවා කියලා ස්වාමීනි. බුදුහාමුදුරුවෝ නැවතත් දෙකකින් සාදුකාර කරනවා. ඒ සාදුකාර දෙනවා කියන්නේ පිළිතුර හරියටම හරි. හරියටම හරි. උන්වහන්සේ පැහැදිලි කරන අන්තිම අවස්ථාවේදී දියදිය මම ඔබ හතරවෙනි අවස්ථාවෙන් අහුවා ඔබ දන්නවා කියපු නිසා හොඳටම දන්නවද කියලා. ඔබ කිව්වේ නෑ කියලා. ඒ මොකක්ද කියලා. ඒ වෙලාවේ පැහැදිලි කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මැරෙන බව මම දන්නවා. හැබැයි මැරෙන වෙලාව, මැරෙන මොහොත, මැරෙන තැන, මරණයට බලපාන හේතුව මම දන්නේ නෑ. ඒක තමයි ඔබ වහන්සේ මේ අහන්නේ. ඒ නිසා තමයි මම දන්නේ නැහැ කිව්වේ ස්වාමීනි. බුදුහාමුදුරුවෝ දවත වතාවක් සාදුකාරය. හතරවෙනි අවස්ථාව දක්වාම හතර පාරක් බුදුහාමුදුරන්ගේ සාදුකාරම ලැබුණා අර පේශකාර පුංචි දියණියගේ පිළිතුරු වලට. ඔන්න ඔය අවස්ථාවේදී තමයි භාග්‍යවතුන් වහන්සේ අයම මුල් කරගෙන
ඇයම මුල් කරගෙන හරි ලස්සනට ජීවිතය ගැන දැකපු මේ පේශකාර දියණිය ගැන ඇය මුල් කරගෙන මම මුලින් සඳහන් කරපු ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පිරිසට. ඒ පිරිසට ඒ කාරණාව පැහැදිලි කරලා ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කරාට පස්සේ පින්නතුනේ අර පේශකාර දියණිය සෝවාන් වුණා. එතන රැස් වෙලා හිටපු ගොඩක් පිරිස ධර්ම අවබෝධය කරගත්තා. ඇය හරිය සතුටින් ශ්‍රද්ධාවෙන් ලෞතර විදුම් පියාණන් වහන්සේට වන්දනාමාන කළේ. වැදරපතලා තාත්තගේ ඉල්ලීම ඉටු කරන්නට අර නූල් ටික අරගෙන ඉක්මනට තාත්තා වැඩ කරන ඒ රෙදිකම් මලට දුවගෙන ගියා. ඒ යනකොට තාත්තා නිදි. දුව එනකම් බලාගෙන ඉඳලා නිින්ද ගිහින්. ඊට පස්සේ ඇය එකපාරට මෙතනට යනකොට පයල ඉස්සලා වැටුණා තාත්තා ගාවට. එතකොටම තාත්තට ඇය කෑ ගහන ශබ්දෙට නිින්දෙන්ම වගේ ඇහැරිලා අර නූල් ඇද හිටපු ලී එකපාරටම ඇද්දා. ඇද්දට පස්සේ ලී ගැලවිලා එතනින් ගිහිල්ලා අර දියණියගේ සිරුරේ වැදිලා දියණිය එතනම මැරුණා. තාත්තා ඇහැරිලා බලනකොට දියණිය මැරිලා තමන්ගේ අතින් මැරුණා කියලා හරි දුකකටපත් වෙලා අඬලා වැළපිලා මේ දුක්ගිනි නිවා ගන්න කාගෙන්ද මම අනේ කියලා හැමතැනම ඇවිද අන්තිමට බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා සිදුවෙච්ච සියලුම පුවත පැහැදිලි කරන්නේ ස්වාමීනි මම හදපු පෝෂණය කරපු මගේ තියෙන්නේ මං අතින් අද මරණයටපත් උනානේ. බුදුහාමුදුරු ඔහුට පැහැදිලි කරා නෑ එහෙම දෙයක් නෑ. ඒක ඔබ හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒක ලෝක ස්වභාවයක්. ඒක වෙන්න දිවිච්ච දෙයක්. ඔය අවස්ථාවෙන් ඇයව අත මුදවන්න කිසි කෙනෙකුට බෑ. හැබැයි මම ඇයට පිහිට වුණා. ඇය ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් ආදී මාර්ග ඵලයටපත් වුණා. ඒ නිසා පියතුමා ඔබ ඇය ගැන දුක් වෙන්න එපා. ඇය සුගතියෙහි ඉපදුණා. සුගතියටපත් වුණා. ඒ වෙලාවේ තාත්තගේ දුක තුනින් වෙලා තාත්තම් පෙන්නතුනේ පැවිදි වෙලා ධර්ම මාර්ගය අනුගමනය කරලා නමෝ දෙවිකි රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. මේ බලන්න මේ කතා පුවතෙන් මේ ගාථාවෙන් ඔබට මට කොච්චර ජීවිතයට ගන්න පුළුවන්ද කියලා බණප උපදෙස් දහම් රසය කොච්චර විචිත්‍රවත් අපූර්වද කියලා බලන්න. අර පේශකාර දියණිය අවුරුදු 3ක් පුරාවට මරණ සති භාවනාව වඩපු නිසා ඇයගේ ප්‍රඥා ඇස හොඳට තියුණු වෙලා තිබ්බා. ඒ නිසා තමයි බුදුහාමුදුරු අර අහපු ප්‍රශ්න වලට නියමම පිළිතුර ඒ දියණිය ලබලා දුන්නේ. කොහේ ඉඳලා දෙන්නේ කියලා ඇහුවා දන්නේ නැහැ කියලා කියන්නේ මොන භවයෙන් ඉඳලා ආවද කියලා මම දන්නේ නැහැ. මම බලන්න අපි හැමෝටම තියෙන වැටළු ප්‍රශ්න මේවා. අපි අද මේ මනුස්ස භවයේ සුගතියෙහි ඉපත ලබලා සිටිනවා. හැබැයි අපි දන්නවා පෙර සුගතියක අපි හිටියා කියලා. නමුත් අහවල් තැන කියලා අපිට කියන්න ඥානයක් නැහැනේ. පුබ්බේ නිවාසානුස්සති ඥානයක් අපිට නැහැනේ. හැබැයි අපි දන්නවා මෙතන රැස්ව සිටින ඔබ මේ ධර්මය ඇහෙන සීමාවේ රැස් වෙලා මේ බණපත ටික වර්ග සතුටින් ශ්‍රද්ධාවෙන් අහන ඔබ නියත වශයෙන්ම සුගතියක ඉඳලාමයි ආවේ. එක්ක දිව්‍ය එක්ක මනුස්ස. ඒක ගැන ආයි සැකයක් නැහැ. මොකද එහෙව් ඇත්තන්ට තමයි බණපද අහන්න හිතෙන්නේ. බණ ඇහෙනකොට පෙරපින මෝරන්නේ. ඒ ධර්මයේ ගැන හොඳ අවබෝධයක් ඇති වෙන්නේ. ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. අපේ සංසාර පුරුදු පෙර සංසාර පුරුදු. ඒ නිසා එහෙම කියන්න පුළුවන්. හැබැයි ස්ථිර වශයෙන් මහවල් තැන කියලා කාටවත් කියන්න බෑ. ඒ වගේම දෙවෙනි අවස්ථාවේදී යන්නේ කොහාටද? දන්නේ නැහැ. හැබැයි අපිට අනුමාන කරන්න පුළුවන් ඔබට මට අනුමාන කරන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මත පිහිටලා හිටියොත් නම් අපි සුගතියේ කියන එක. ඒ ගැන අවබෝධ ගන්න පුළුවන්. හැබැයි කොතනද කොහොමද කියලා කිසි කෙනෙකුට ගතිය ගැන පෙරනිමිති කියන්න බෑ. කොහේ උපදීද කියලා. ඒ ගැන අපිට දකින්න බෑනේ. චතුම්පපාත ඥානය අපිට නෑනේ. නේද? දිබ්බචා කියන එක අපිට නෑ. රහතන් වහන්සේලාට කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට හරිනේ
ආවේ කොහෙන්ද යන්නේ කොහාටද කියලා අපි දන්නේ නැහැ. බලන්නකො නොදන්නා ගමනකනේ අපි යන්නේ. යන්නේ කොහාටද කියලා දන්නේ නැහැ. ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඉන්න තැන ගැන නම් දැනගන්න. ඉන්න තැන ගැන දැනගත්තේ නැත්නම් යන තැන අහවල් තැන කියලා නිගමනය දෙන්න පුළුවන් ස්ථීරව. ඉන්නේ කොහෙද? අපි කවුද? මේවා හොත්තට හිතට ගන්න. හොඳට හිතට ගන්න. බලන්න ඊගාමට දන්නේ නැද්ද කියලා ආපුවාම ඒ කියන්නේ දන්නවා. ඒ කියන්නේ මැරෙන බව දන්නවා. ඉතින් හරිද? ඔබ මම හැමෝම දන්නවනේ. කවදා හරි දවසක මම මැරෙනවා කියලා. කවදා හරි කියන එක අයින් කරලා දාපුවා නේද? අවුරුදු 60 70 80ක් ගිය තැන 90ට හම් ගන්න බෑ. 80ක් වගේ වෙච්ච තැන අපි මැරෙනවාමයි කියලා දන්නවා. එතකොට දැන් හිතට ගන්නකෝ අවුරුදු 20 ඉන්න අය තව කොච්චර කාලයක්ද නේද? 30 ඉන්න අය මේ හිතන්න මරණය ගැන හිතන්න ඔය හංගන්න දේවල් කතා නොකළ යුතු දේවල් නෙමෙයි. කතා කළ යුතුම දේවල්. කතා කළ යුතුම දේවල්. අවුරුදු 40ක් වෙච්ච අය අවුරුදු 50ක් වෙච්ච අය මෙතන ඉන්නවනේ. අවුරුදු 60ක් වෙච්ච අය අවුරුදු 70ක් වෙච්ච අය නේද? දැන් 80ක් වෙච්ච අය ඇති. ඒ පැරණි ඇත්තෝ. ඒ ඇත්තොන්ගේ ආයුෂ දීර්ඝයි. අනුභව කළ ඒවා පානය කළ ඒවා චර්යාවෙම ඇත්තන්ගේ වෙහෙස මහන්සි ඒ කාලේ හරි හොඳයි. ඒ නිසා පැරණි මිනිසුන්ට ආයුෂ දීර්ඝයි. නමුත් ඉන් මෙහා ඉන්න ඔබ අපිට ගොඩක් පිට ඒව හම්බ වුණේ නැහැ. ඒ නිසා අපි අපේ සමහරට ආයුෂ තව ටිකක් මෙහාට වෙනවා. හැබැයි ඔය පුංචිම අයගේ ආයුෂ නම් තවත් හොඳටම මෙහාට වෙනවා. අද කාලේ කන බොන දේවල් සහ ඒගොල්ලන්ගේ චර්යාව මුල් කරගෙන කිසිම වෙහෙසක් මහන්සියක් නැහැ. ඔහෙ ඉන්නවා. ඔහෙ අපත්‍ය දේම කනව බොනවා. නේද? ලෙඩ ගොඩවල් කනව බොනවා. ඒකට ටිකක් වෙහෙස මහන්සියලා දැගනුවොත් දහඩිය ටිකක් දැම්මොත් අරක ටිකක් හරි ගෙවෙන්න පුළුවන්. එහෙමත් නැහැ. අඩු ප්‍රශ්න ගොඩක්. එතකොට හිතට ගන්නකො එහෙමනම් 65ක් 70ක් කියලා ඒ අයගේ ආයුෂ. එතකොට ඒ වයසේ ඉන්න අරුදු 30 වගේ අය 40 වගේ අය හිතට ගන්න තව චූටි කාලයයිනේ ටික කාලයයිනේ තියෙන්නේ අපිට. එතකොට අපි දන්නවා ස්ථිර වශයෙන්ම ඔය කාලේ වෙනකොට අපි මැරෙනවාමයි කියලා. එහෙම දන්නවා නම් නොදන්නවා නම් නේ ප්‍රශ්නේ දන්නවනේ. දැනගත්තාම අපි ලහි වහ ඔයත් ගමනක් යනකොට සූදානම් වෙනවා වගේ වන්දනාවකට යනකොට කොච්චර සූදානම් වෙනවද? පන්සලකට යනකොට සූදානම් වෙනවා. නේ දානමාන හදනකොට සූදානම් වෙනවා. සිල් ගන්න යනකොට සූදානම් වෙනවා. නේද? ඒ ASCII දඹදිව යන්න හදනකොට කොච්චර සූදානම් වෙනවද? ඒ වගේ අපේ පින්නතුන්ලා සූදානම් වෙන්න අරවට සූදානම් වෙනවා වගේම ඊළඟ මොහොතේ අනාගත භය සිහි කරගෙන ඒකට ලස්සනට මුහුණ දෙන්න පුළුවන් පසුබිමක් හදාගන්න වහ සූදානම් වෙන්න. ඒකට තියෙන එකමම පසුබිම හොඳට කුසල් කරන්න. ඒ කියන්නේ අප්‍රමාදේන සම්පාදේති කියලා පිටුහාමුදුරෝ දේශනා කළේ කුසල්ම කරන්න කියලා තුනේ. පින් කරා. එතකොට කෙනෙක් කියයි මෙච්චර ජීවත් වෙන්න අමාරු කාලේ මොන කුසල්ද හාමුදුරනේ මොන බින්ද කියලා. ඒ ගොඩාක් ඇත්තන් ඉඳාගෙන ඉන්නේ කුසල් කරන්න පින් කරන්න සල්ලි යෝගි කියලා. රස්සා කරන්න ඕනේ කියලා. එහෙම වැරදි අහස් වලට වැරදි මතවරට එන්න එපා. මේ හොඳ වචන කතා කරන්න එච්චරයි. හොඳ සිතුවිලි හිතන්න අර මුලින් අපි කිව්වේ. හොඳ ක්‍රියාකාරකම් Tamanටත් අන්‍යයටත් යහපතක්ම වෙන කටයුතුම කරන්න. සමගියෙන් සමාදානයෙන් ඉන්න පන්සිල් ටික රැකගන්න, අටසිල් ටික රැකගන්න. පුළුවන් විදියට දන් දෙන්න, බණ භාවනා කරන්න. ඉතින් මේ තියෙන්නේ කුසල්. මේකට කාලයක් නැහැනේ කියලා කෙනෙක් තර්ක කරයි. මං කිව්වනේ හොඳමම සෙවීම, හොඳමම රැකීම, තමන් ගැන හොයන එකයි තමන්ව රැකගන්න එකයි කියලා. ඉතින් අරව රකින්නවා වගේම අංක 1ට තමන් ගැන හොඳට හිතට ගන්න ඔය රැකපු කිසි කෙනෙක්ගෙන් රැකපු කිසි දෙයකින් අන්තිම මොහොතේ පණ යන්න නලියනකොට දඟලනකොට අපිට පිහිටක් නැහැ. ඒ වෙලාවේ එකම පිහිට එකම පිළිසරණ ඔක්කොම අපිට මතක නැහැ. අපි කරපුවා කියපුවා හිතපුවාමනේ අපිට පිහිට පිළිසරණ. ඒ නිසා ලොකුකම් මානය
වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තරහව, කුහකකම් වීසි කරලා දාන්න. පැත්තකට දාන්න. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ආදරය පෙරපුරට ගන්න. පෙරපුරට අරගෙන සමාජයේ ලස්සනට ජීවත් වෙන්න කිසි කෙනෙකුට කරදරයක් නැතුව. කිසි කෙනෙකුට හානියක් කරන්න එපා. නපුරක් කරන්න එපා. වචනයකින්වත් හානියක් කරන්න එපා. බලන්න ගොඩාක් ඇත්ත කොච්චර හානි කරනවද කියලා මිනිස්සුන්ගේ හිත විදවනවා. මිනිස්සුන්ගේ දේ පැහැර ගන්නවා. මිනිස්සුන්ට හානි කරනවා. මොන තරම් අකුසලද මේ මිනිස්සු පුරව ගන්න ගොඩාක් ඇත්ත සමාජයේ. ඒ ඇයි අර කිව්වේ අන්ධ භූතෝ අයම් ලෝකෝ කියලා මිනිසුන්ට ඇස් තිබුණාට ප්‍රඥා ඇස නැති වුනහම ඇත්තටම අන්ධයෝ තමයි. දැන් අන්ධයා ඇත්තම අන්ධයා අපි දන්න අන්ධයාගේ ඇස් පේන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ. ඒ මිනිස්සයා ඔය සැර යටියක් එහාට මෙහාට කර කර තමයි යන්නේ කුරුද්දට. එයාගේ අනෙක් ඉන්ද්‍රියම් ප්‍රබලයි. ඒ ප්‍රබල නිසා ඇස් නැති නිසා අනෙක් ඉන්ද්‍රියන්ගෙන් උදව් දෙනවා යාට. අනතුරු වලින් මග හැරලා යන්න. හැබැයි අපි තරම්ම අනතුරු වලින් මග හැරෙන්නේ නැහැ ඒගොල්ලෝ. සමහරට මඩවලක් තිබුණොත් මඩවලට වැටෙනවා. හරි මග නෙමෙයි වැරදි මගක් යවෙනවා. පාලමක් තිබුණොත් සමහර වෙලාවට පාලම පන්නේත් වැටෙන්න බැරි නෑ අන්තයා ඇස් පේන්නේ නැති කෙනා. නමුත් අපිට එහෙම නෑනේ. නමුත් හොත්තට හිතට ගතනේ සසර ගමනේ සංසාර ගමනේ ප්‍රඥාව නැමැති ඇස නැත්තම් අපිත් හැබැවින්ම අන්ධයෝම තමයි. යහපත් මග යනවා කියලා හිතාගෙන යන්නෙම නොමග. යන්නෙම නොමග සුගතියට යනවා කියලා හිතාගෙන යන්නෙම දුගතියට. ඇයි මේ? ප්‍රඥාව නැහැ. ප්‍රඥා ඇස නැහැ. එන්නේ වෛරයෙන්මයි ඉන්නේ, ක්‍රෝධයෙන්මයි ඉන්නේ. ධර්මයේ දන්න මිනිහෙක් නම් කවදාවත් වෛරය ගන්නෙ නෑ මනසට. ඇයි? පින්නතුනි වෛරය කියන්නේ සර්පේ. වෛරය කියන්නේ අමනුෂ්‍යයෙක්. ක්‍රෝධය කියන්නේ පෙරේතෙක්. තේරුණා නේද? ඊර්ෂ්‍යාව කියලා කියන්නේ නිවිසතෙක්. හොඳට හිතට ගන්න. නිරයට යන පාරවල්ලේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තරහව, කුහකකම, ප්‍රාණඝාත කරන එක, හොරකම, පංචිල් කඩන එක, නේද? අනුන්ට නරක අයහපත කරන එක තන්නේ කරම නරකයට, නිරයට, තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට යන පාරවල් නිසා සුගතියට, manuss ලෝකෙට යන පාරවල් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ අපි හැමෝටම. තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45 පුරාවටම මේ කාරණාවම පැහැදිලි කළේ. එතකොට අද කාලේ හැම හාමුදුරු කෙනෙක්ම ඕනෑම ධර්ම දේශනාවකදී Tamanට තේරෙන විදිහට පැහැදිලි කරන්න ඔය කාරණාවමනේ. ඔය කාරණාවම. ඒ නිසා හොඳට හිතට ගන්න. හැම කෙනෙක්ම හිතට ගන්න අර මැරෙන දවස් මැරෙනවා කියලා දන්න අපි ඒ මරණයට සූදානම් වෙන්නේ කොහොමයි? ඒ මරණයට සූදානම් වෙන්නේ කොහොමයි? නැත්තම් අපිට අන්තිම මොහොතේ අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා, පසුතැවෙන්න වෙනවා. ඒ වෙලාවේ කෑ ගහනවා, වැළපෙනවා, පොළවේ පස් කණ්ඩ දඟලනවා. මරණ බය කියන එක මේ ලෝකේ තියෙන ලොකුම බය. ඒ බය ඇති වෙන්නේ මරණයට සූදානම් නොවිච්ච මිනිස්සුන්ට. මැරෙනවා කියලා හිතපු නැති මිනිස්සුන්ට. මරණයට කවදාවත් සූදානම් වෙච්ච නැති මිනිස්සුන්ට. මරණ මංචකේ දැනෙන මරණ බය එසේ මෙසේ බයක් නෙවෙයි. ඒ නිසා අපි පින්නතුන්ලා නිතර නිතර මරණය ගැන මෙනෙහි කරන්න. නිතර නිතර මරණය ගැන මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට ඒ කියන්නේ අනිත් ඔක්කොම වැඩ පැත්තකට දාලා මරණය ගැන විතරක් පැත්තකට දාලා ඉඳගෙන නාන්න පිරිසුදු වෙන්නේ නැතුව කන්ටෙන්ට් හොඳ නැතුව රැකී ආරක්ෂා කරන්න නැතුව මෙනෙහි කරන්න කියලා නෙවෙයි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ ඒවා කරන ගමන්ම මම මැරෙන කෙනෙක් කොහමද හරි මැරෙන කෙනෙක් කියන කාරණාව නිතර මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ වබැහැති දිස්කලා. එතකොට මරණ බය නැති වෙලා යනවා. ඇයි? මැරෙනවා කියලා හිතපු කෙනා, වඩපු කෙනා, දැකපු කෙනා මැරෙන වෙලාවේ මොකටද බය වෙන්නේ? මැරෙනවා කියලා දැකපු කෙනා මරණයට සූදානම් වෙනවනේ. අර මරණ බය දුරු කරගන්න. ඔය ගොඩක් අය කියන්නේ මම නම් මැරෙන්න බය නැහැ. කීකියා දඟලනවා බලන්න හැරෙන්න ලැහැත්තිනකොට දඟලන දැඟලිල්ල කොහොමද කියලා. නේද? එහෙම කරනවා. ඉතින් ඒ නිසා ඔය ගොඩාක් විට දැන් සමහර ඇත්තෝ සමහර වෙලාවට මේ
ජීවිතේ නැති කරගන්න කියලා හිතාගෙන නේද? වතුරට පයින්න මැරෙන්න. වතුරට පයින්න. වතුරට පැනපු වෙලාවෙ ඉඳලා කෑ ගහන්නේ බේරගනියෝ කියලා. බලන්නකො බොරුක කියලා වතුරට පැනලා නැත්තම් ඉන්න බෑ. ඇතුළට ගිහලා ගිල්ල නැරෙනකන් නෑනේ. ජබු ගහනවා උඩ පනිනවා දඟලනවා අර එන්නකන් කොහොමද ඉල්ලා ඉන්නවා ටිකක් හරි පුළුවන් විදිහට. අන්න බලන්නකො. නේද? සමහර වෙලාවට සියදිවි නසා ගන්න කියලා හිතාගෙන වස ටිකක් දීපු මිනිහා අන්තිමට කෑ ගහන්නේ මං වහවිරුවා අනේ ඉක්මනට ස්පිරිතාලට අරන් ගිහලා බේරගන්න කියලා කෑ ගහන්නේ කෑ ගහනවා. මරණ බය. හිතට දැනුණා මම මැරෙනවමයි කියලා. හැබැයි මැරෙන්න යන මොහොතේ හරි බය. ඊට පස්සේ දීපු දෙයක් කියනවා තිබ්බතනක් කියනවා රුපියල් දොස්තර මහන්සියට කොහොමද පෙන්නන්නද. එතකොට ඒකට ගැළපෙන දෙහිතක් කියයි කියලා. තේරුණා නේද? බෙල්ලේ වැල දාගත්තු මිනිස්සයා නේද? බෙල්ලේ වැල දාගත්තු මිනිස්සයා අන්තිමට අත් දෙක උස්සන්න හදනවා ලණුවේ මිලෙට. බෙල්ලෙන් ලණුව ගලව ගන්න. ඒකනේ හැමෝගේම උරහි සිස්සිලා දෙද්දි. පොලිස් අය දන්නවනේ මරලා ඉඳලාද එල්ලිලා ගන්නද කියලා දන්නවා. අත් දෙක උඩට ගිහින් තියෙන්නේ. ඒ උඩ කියන්නේ උඩ නෙමෙයි තියෙන්නේ උරහිස් දෙකෙන් ඉස්සිලා. ඒ කියන්නේ ලණුව අල්ලා ගන්න දඟලන්නේ අනේ මැරෙන්න බෑ කියලා ඒ වෙලාවෙ හිතනවා. තේරුණා නේද? ඒ වෙලාවෙ හිතනවා. ඉතින් ඒ නිසා හොඳට හිතට ගන්න දෙන්නතුනේ මරණ බයන ඇති වෙන්නේ මරණයට සූදානම් වෙච්ච නැති මිනිස්සුන්ට. සූදානම් වුණා නම් ඔය මරණ බය නැහැ හිනාවවි නිදියා ගන්නවා වගේ නිදා ගන්න. ඒකයි දානු පෙන්නන්න. නිදාගෙන සිමිතියක් වගේ තමයි සුගතිය උපදින්නේ. දිව්‍ය විමානවල බ්‍රහ්ම විමානවල පහළ වෙන්නේ එහෙමයි. මනුස්ස විමාන ඒක නම් සිසෙහි පිළිවිත ගන්නවා. හොඳ පුණ්‍යවන්ත අම්මා කෙනෙක්ගේ කුසක බලන්න මුත්තට හිතට ගන්න මේ කාරණා. අපි මැරෙනවාමයි අර තුන්වෙනි ප්‍රශ්නේ. ඒකනේ අහුනේ. දන්නේම නැද්ද? දන්නවා ස්වාමීනි. මැරෙනවා කියලා දාන. දේශකාර දිනේ අවුරුදු 3ක් වැඩි මොකක්ද? මරණ සතිය. ඒ නිසා ඇයට ජීවිතය ගැන ලොකු අවබෝධයක් ප්‍රඥාවක් ඇති වෙලා තිබුණේ. හතරවෙනි ප්‍රශ්නේ හොඳටම දන්නවද? ඇත්තටම හොඳටම දන්නේ නැහැනේ. ඒ කියන්නේ මැරෙන තැන දන්නේ නැහැ. මැරෙන වෙලාව දන්නේ නැහැ. මරණයට බලපාන හේතුව දන්නේ නැහැ. කොච්චර හේතු එනවද? ඉන්නසුනේ අපේ මරණයට කොච්චර හේතු එනවද? අන්න බලන්න එතනත් අපිට ගැටලුවක් නේ. දැන් අපි හිතාගත්තා තුන්වෙනි ප්‍රශ්නේදී කවදා හරි මැරෙනවා. එහෙමනම් අවුරුදු 60 70ක්වත් ජීවත් වෙනවනේ කියලා අපි හිතාගත්තා. හැබැයි හතරවෙනි ප්‍රශ්නේදී අපිට ඒකත් අහිමිම නේද? ඒකත් අහිමිම. ඇයිද? හෙටද දන්නේ නැහනේ. අදද දන්නේ නැහැ. ඒවා කියනකොට බය වෙන්නේ නෑ. කෙනෙක් කිය මොනවටද මේ වගේ ගස්පා ලස්සන කතාවක් කිව්වනම් හොඳානේ කියලා. ඕක තමයි ධර්මයේ තියෙන ලස්සනම කතාව. ඕක තමයි ධර්මයේ තියෙන ලස්සන හොඳමම කුරුමුමුටිම කතාව. හොඳමම කතාව. එතකොට අදද හෙටද ලබන සතියේද අපි දන්නේ නැහැ. එතකොට අපිට තවත් ඉක්මන් වෙන්න වෙනවා. ඇයි ඉන්න මොහොතේ අප්‍රමාදීව මරණයෙන් සූදානම් වෙන්න. නේද? සිල් ටික රැකගෙන දාන සීල භාවනා වඩාගෙන පුළුවන් විදියට යුතුයකම් මිතුකම් ඒ වගකීම් මිතු කරලා සමාජයට හොඳ පුරවැසියෙක් හැටියට හැමෝගෙම හිත දිනාගෙන ආගම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ගම වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන්, සකා සිල්පාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරගෙන පරාර්ථකාමීව හැබැයි තමන්ගේ දේ කරගෙන තමන්ගේ දේ කරගන්න නම් ගොඩාක් දැක්ක සමාජවල ඉන්නේ අනුන්ගෙන් වැඩ කරන මිනිස්සුනේ ගොඩක් පිට වෙන්නේ නේද? බලන්න එපා අප්පා අපි නම් මොහොම නැහැ. අපි නම් අනුන්ගෙන්මයි හැම කටයුත්තක්ම කරන්නේ. අපි හරි පරාර්ථකාමී කියලා හිතනවා. හැබැයි තමන්ට මොකක් කරගෙන නැහැ. තමන්ට කිසි දෙයක් කරගෙන නැහැ. අනුන් මොකදස් තමන්ට මොකවහ නැහැ. දැන් බුදුහාම එකතරකට කියනවානේ මඩේ හෙවිච්ච මිනිහට මඩේ හෙවිලා ඉන්න තව කෙනෙක් ගොඩ ගන්න පුළුවන්ද? බෑ. දෙන්නම නලියනකොට එරෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දෙන්නන්නේ ඉස්සර වෙලා මොකක් කරන්න ඕනද? තමන් ගොඩ එන්න ඕනේ. තමන් ගොඩ ඇවිල්ලා උපායශීලීව මඩින් අනෙක් කෙනෙක් ගොඩ ගන්න ඕනේ. ඒ නිසා අත්තානමෙම පටමං ඉස්සර වෙලා තමන්ගේ යහපත ඇති කරගන්න
තමන් ධර්මයෙහි පිහිටන්න, තමන් සිල්වතෙක් වෙන්න, තමන් පිනැත්තෙක් වෙන්න, තමන් ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න. එහෙම වෙලා අන්‍යයාට මඟ පෙන්වන්න. ඒක පුදුම පින්කමක්. මේ ලෝකේ අපි නොදකින වටිනාම කුසල. වටිනාම කුසල. ඒකනේ මං කිව්වේ ගොඩක් අත් මිදමිදල් හොයනවා පින්කම් කුසල කරංක කියලා. ඔය දියේ කොච්චර පහසුවට වහසියට ලේසියට අපිට කරන්න පුළුවන්. කොච්චර ඒව කරන්න පුළුවන්. ඒ නිසා මැරෙන මොහොත දන්නේ නැහැ. මැරෙන මොහොත දන්නවා නම් ඒ මොහොත මගහරවා ගන්න හරි අපිට කටයුතු කරන්න තිබ්බනේ. ඒ වුණාට එහෙම දන්නේ නැහැ. ඉතින් බලන්න අර පේශකාර දියණිය ඔන්න ඔය විදිහට බොහොම ලස්සනට අගේ ඇති පිළිතුරු හතරක් බුදුහාමුදුරන්ට දෙන්නට පස්සේ බුදුහාමුදුරන්ගේ පවා සාදුකාර ලබාගත්තු මහා පිනැක්තියක්. ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් වෙලා තවතිසා දිවි විමාන උපත ලැබුවා කියලා කියනවා. එහෙම මුල් කරගෙන තමයි අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති. සකුන්තෝ ජාල මුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති කියන උත්තම බණ පදය. ඇය මුල් කරගෙන බුදුහාමුදුරු දේශනා කළේ ඇයට වේශකාර දියණියට. ඒ නිසා ඇස් තිබෙන ඔබ ඔය මස් ඇස් වලින් ලෝකේ දකිනවා වගේ ප්‍රඥා ඇසෙන් ලෝකේ ඇත්ත කතාව දකින්න පිළිතුරේ. ඇත්ත කතාව දකින්න ඇත්ත නොදකින හැම කෙනාම අන්ධය. හැටියටයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. අර මුලින් සඳහන් කළේ ඒක. ඒ නිසා ජීවිතයේ ඇත්ත ස්වභාවය දකින්න ඇත්ත ස්වභාවය තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන ස්වરૂපය. දැන් බලන්නකෝ ඔබේ පියතුමා WV පුංචි බණ්ඩා උපාසක මහත්තයා. ඒ වගේම ඒ රත්නෝජි මෞතුමිය මේ දරුවෝ පුංචි කාලේ දරුවෝ 4 දෙනෙක් හිටියනේ. ඔය දරුවෝ පුංචි කාලේ හිතුවද කවදාවත් අම්මා තාත්තා මැරෙයි කියලා හිතන්නේ නැහැ නේ පුංචි කාලේ අපි. එහෙම හිතෙන්නේවත් නෑ අපිට. එහෙම හිතන්නවත් බෑ අපිට. ඒ තරම් අපි තුරුල් වෙලා ඒ කටයුතු කරන්නේ. නමුත් අද මේ වෙනකොට මේ දරුවෝ උස්මහත් වෙලා ලොකු වෙලා සමාජ තලවල විවිධ කටයුතු කරනවා. හැබැයි ඔබව උස්මහත් කරපු ඔබට ඔය දායාදේ ලබලා දුන්නු අම්මා තාත්තා නැහැ. මටත් එහෙමයි ඔබටත් එහෙමයි මේ වැඩේටි ඔක්කොටම එහෙමයි. ඔක්කොටම එහෙමයි. ඉතින් මේක හිතන්න හැමදේම නිට්ටය නෑ සදාකාලික නෑ හැමදේම අනිත්‍යයි. අපේ ඥාතිවරු අපේ වතුපිටි දේපොළ ගෙවල් දොරවල් ඉඩකඩ මේ දේවල් මේ තියනවා මේ නැති වෙනවා. මේ තියනවා මේ නැති වෙනවා. එතකොට ඒ දේවල් මුල් කරගෙන කවදාවත් හිත කඩා ගන්න එපා. හිත බිඳ ගන්න එපා. හිතට අකුසල් මුල් උපද්දව ගන්න එපා. ඔය බාහිර ලෝකේ තියෙන විනාශකම දේවල් කොහොමද? නැවත ඇත්ත දකින්න යථාර්ථය දකින්න මොන දේ තිබ්බත් ඒ හැමදේම අපිට සදාකාලික නෑ. අටලෝ දහම ගැන නිතර හිතන්න. අටලෝ දහම ගැන හිතන්න. අටලෝ දහමේ හතරක් හොද අපි කැමති පිළිගන්න. හතරක් අපි අකමැති පිළිගන්න. තේරුණා නේද? එතකොට අපි හැම වෙලාවෙම ඉල්ලන්නේ යදින්නේ දුවන්නේ හොද හතරට විතරයි. නරක හතර එතකොට අපි අඬනවා වැළපෙනවා එපා අපි ළඟටවත් එන්න කියනවා. ඒ කම්පා වීමක් නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ධර්මතා තමන් ළඟට එනකොට ලෝකේ වෙනස් වෙයි. හැබැයි වෙනස් වෙන ලෝකයේ මුල් කරගෙන හිත වෙනස් කරගන්න එපා. මනස වෙනස් කරගන්න එපා. මනස ධර්මයේ තුලින් පෝෂණය කරගෙන ඇත්ත දකින ප්‍රඥාවන්ත මනස ඔයත් ඇති කරගන්න. එතකොට ලෝකෙ මොනවා නැති වුණත් අපි කම්පා වෙන්නේ නැහැ. අපි සැලෙන්නේ නැහැ. එතකොට බොහොම ලස්සනට ආර්ය ශ්‍රාවකයෙක් හැටියට කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හැමදේම නැති වෙනවා හැම ගොඩක් දුක්මයි අපිට මේ සසරේ. ඒ වගේම මේ කිසි දෙයක් අපිට පාලනය කරන්න බෑ අනාත්මයි. මේක තමයි ප්‍රඥා ඇස. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකින්න පිංගතුනේ. ඒ දැකලා ඔබ එළියට දාන අමනුෂ්‍ය වචන අමනුෂ්‍ය සිතුවිලි අමනුෂ්‍ය ක්‍රියාකාරකම් යක්ෂ වචන සිතුවිලි ක්‍රියාකාරකම් പ്രേත වචන සිතුවිලි ක්‍රියාකාරකම් වහාම නවත්තන්න. ඇයි ඔබ මෙහෙම කරනවා කියලා නෙවෙයි මම මේ කියන්නේ. මේ පොදුවේ සබාවක්නේ අපිට මේවා මෙන්නන්න. එතකොට ඒක ඔබට කියන ගමන් මම මගේ ජීවිතයටත් එකතු කරගන්න. මම අමනුෂ්‍ය പ്രേත යක්ෂ වචන පිට කරනවා නම් ඒව අඩු කරගන්න බලනවා. සිතුවිලි හිතනවා නම් ඒව නැති කරගන්න බලනවා.
ක්‍රියාකාරකම් කරනවා නම් ඒව අඩු කරගන්න බලනවා. ඒක තමයි ධර්මයෙන් අපි දෙගොල්ලොම සැනසෙන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට දුන්න අවවාදයේ අනුශාසනාව. එතකොට ලෝකයේ ඇත්ත දැකපු අපිට ඔන්න ඔය විදියට නිවෙන්න පුළුවන්. සැනසෙන්න පුළුවන්. සැනසෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අන්තිම මොහොතට සූදානම් වෙන්න පුළුවන්කම තිබෙනවා. ගොඩාක් ඇත්තන්ට ඒ දේවල් පින්නතුනි කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ. කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ. පන්සිල් ටික රැකගන්නේ නැහැ නිකන් කියනවා විතරයි. කියනවා විතරයි. බලන්න එක දවසක් නෙවෙයි එක මොහොතක් පන්සිල් රැකපු මිනිස්සු දිව්‍ය විමානවල ඉපදුනා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවනේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. අර සතුල්ලක කායික දෙවිවරු ගැන ඒවා මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. පන්සිල් සමාදන් වුණා විතරයි ශ්‍රද්ධාවෙන්. ඒ ඇත්තෝ නැග ගිලිලා මැරිලා දිව්‍ය විමානවල උපන්නා. ඒගොල්ලෝ කළ පින්කම මොකක්ද කුසලය මොකක්ද සතුටින් ශ්‍රද්ධාවෙන් පන්සිල් සමාදන් වීම පමණයි. එතකොට අපි දවසකට කී පාරක් පන්සිල් ගන්නවද? උදේට ගන්නවා, දවල්ට ගන්නවා, සමහරට මේ වගේ බණ ගෙදරකදී ගන්නවා, පිරිතකදී ගන්නවා. ගන්නව හැබැයි සමාදන් වෙනවා හරි අඩුයි. හරිම අඩුයි. රකින්නවා හරිම අඩුයි. ඒ නිසා පෙන්නතුන්ලට අපේ බුදුහාමුදුරු පෙන්නපු කාරණාව මම මේ පෙන්නන්නේ පැහැදිලි කරන්නේ හරි සතුටින් ශ්‍රද්ධාවෙන් ඔය පන්සිල් ටික රැක ගන්න. පන්සිල් ටික ආරක්ෂා කර ගන්න. ඒ වගේම පොය දවස්වල අටසිල් ටික රැක ගන්න. අටසිල් ටික බලන්න අපි මේ උඳුගොඩ වේවා, පාළුගම වේවා, ඒ වගේම යටිදෑරිය වේවා, දායකනුම වේවා මේ දායක සීමාවල බණට යනකොට අනෙක් තැන් වලට ගිහිල්ලා ඒ තැන් වලට යන්න කියනවා. කියන ප්‍රධානම අවවාදයක් තමයි අටසිල් ටික ගන්න පොයේ දවසක ඔය කියන සේරම කටයුතු පැත්තකින් තියලා කියලා. ඒත් කින්ගෙන් කී දෙනවද කියලා බලන්නකෝ බණශාලාවට ඇවිල්ලා අටසිල් සමාදන් වෙන්නේ. බලන්න චුට්ටක් විතර ඇයි ඒ තරම්ම මිනිස්සු දහමට ලැබි නැහැ. කුසලයට ලැබින්නේ නැහැ. ඒ දවස පොයේ දවසක්ද කියලාව සමහරු දන්නේ නැහැ. එක්ක ඒ දවසේ වෙන විනෝද චාරිකාවක් යනවා. එහෙම නැත්නම් ට්‍රිප් එකක් දාගෙන යනවා. පොය දවස එන්නේ පිටතුනි අපිට බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ධර්මයේ ළඟට ගිහිල්ලා සංඝයා ළඟට ගිහිල්ලා අපේ මරණයට ඊළඟ භවයට අවශ්‍ය කුසල් පුරවා ගන්නයි පොය කියලා එකක් එන්නේ. අපි දවස් 29 පුරාම කටයුතු කරපු ආකාරය වහාගෙන නිවිච්ච මනසක් ඇති කරගන්නයි මේ උත්තර පොය දිනක් එන්නේ. ඉතින් අපි පැහැදිලි කරනවා ගොඩක් ඇත්තන්ට පොයට පන්සල් එන්න සිල් ගන්න කියලා. ඔය කොච්චර කිව්වත් මිනිස්සු එන්නේ තේරෙන්නේ නැහැ. සමහර කාලයට තන් ඉන්නවා සිල් ගන්න එක. නේද? වැඩ කටයුතු දෙදර ඉවර කරලා දරුවන්ගේ කටයුතු ඉවර කරලා නේද? අන්තිම කාලේ දත් හැලුනහම කෙස් පැහුනහම ඇඟ පණ නැති වුනහම තමයි බණශාලාව ඉඳගෙන ඉන්න හොඳ කියලා හිතාගෙන සමහරු ඉන්නවා. එහෙම නෙමෙයි සමහරු. එහෙම දහමක් කොහෙද කියලා තියෙන්නේ කියලා බලන්න. අර පේශකාර දියණියගේ අන්තිම උත්තරේ දන්නේ නැහැ. මොකක්ද දන්නේ නැත්තේ? මැරෙන මොහොත දන්නේ නැහැ. එතකොට ඔයත් හිතා ඉන්නේ අනිවාර්යෙන් අවුරුදු 80ක් ඉන්නවමයි. අවුරුදු 70 ඔක්කොම ඉවර කරලා අවුරුදු 80 ඔය අවුරුදු 10 මම සිං කරනවා කියලා හිතාගෙන සමහරු ඉන්නවා. අවුරුදු 50න් මැරුණාම ඔක්කොම ඉවරයි. 60න් මැරුණාම ඔක්කොම ඉවරයි. කිසි දෙයක් නැහැ. සතර අපාය තමයි. ඇයි ඉන්න හැටි කරමු. ඉඳන හැටි දැකපුවාම අටසිල් පදයක්වත් අරගෙන නැති වුණාම කොහේ ඇයිද කියලා කවුද දන්නේ? ඒ නිසා පින්දතුනේ හොඳට විසට ගන්න. ඕකට අපි විශේෂයෙන්ම අර දහම් පාසල් දරුවන්ට කියනවා පොයට පෙරදා මේ දැන් ළඟකදී කරේ නෑ. පොයට පෙරදා යත්තන්ට සිල් සමාදන් වීම කරනවා වැඩිහිටියන්ට පහසුවෙන් සිල් ගන්න එදාට. බලපුවාම වැඩිහිටියෝ නෑ. දැන් මීට අවුරුදු 3-4කට වගේ ඉස්සර වෙලා වෙසක් පොයක් කිව්වහම 150ක් 180ක් බණශාලාව පිරිලා අන්තිමට විහාරේ වටේ හිටියා. ඉතින් ඒ හින්දා අපි දුක් මහත් කියලා හැමෝම එකතු පහදා වෙලා ලොකු හෝල් එකකුත් හැදුවා. මිනිස්සුන්ට සුවසේ දැන් සිල් ගන්න පුළුවන් නේ කියලා. දැන් වෙසක් පොයක් බලපුවාම 75න් උඩ. මිනිස්සු නැතුව දැන් ඉන්නවා. හැබැයි අර තරණි අම්මලා තාත්තලා දැන් අසනීපයි සමහර ඇත්ත මැරිලා. ඒ ඇත්ත නැති වුණාට අනිත් අය ඉන්නවා. ඒ ඇත්තන්ට ඒක ඇවිල්ලා නැහැ. ඒ ගුණ ධර්මي ඇවිල්ලා නැහැ. නිරි ලෝකෙට යන්න, പ്രേත ලෝකෙට යන්න, තිරිසන් ලෝකෙට යන්න හේතු වෙනවා. ඒ නිසා මේ කියන කාරණාව හොඳට හිතට ගන්න. හොඳට හිතට ගන්න.
ඔය තියෙන වැඩ පැත්තකින් තියලා තියෙන කටයුතු පැත්තකින් තියලා ඒ පොය දවසේ වයස් සීමාවක් නැහැ. චූටි ළමයි නම් පොය දවසේ අපේ දහම් පාසල් වල ඉන්නවනේ. අනිත් ඇත්තෝ ඒ පොය දවසේ පන්සල් ඇවිල්ලා සිල් සමාදන් වෙන්න බලන්න. දැන් මේ පළාත් වලින් ඒවා හරි අඩුයි. හරි අඩුයි. ඒ නිසා ඒවා හොඳට හිතට ගන්න මේවා මේ දැකලා බලලා හොයලා කියන්නේ මම නිහඬව හිටියට නිතර ඔබට නොපෙරුණාට ඒවා අපි හොයනවා බලනවා ඒ පොත් බගෙරෙහි කරුණාවෙන් මෛත්‍රිය වෙන පොකටද වෙන අරමුණ අපිට නෑ. ඒ නිසා එකමම අරමුණ අපිට දම් පෑන් පූජා කරන මිනිස්සුන්ට යහපත පෙන්වීමමයි. එතනින් එහාට දෙයක් අපේ නෑ. ඒ නිසා ඒ දැන් අවවාදී අනුශාසනාව පිළිගන්න. හේතුව මැරෙනවමයි. හැබැයි මැරෙන මොහොත දන්නේ නැති නිසා ඕවට කාලනිර්ණය කරපින් දෙපා ආගමික බඩවලට හැම මොහොතෙම කරා. හැම මොහොතෙම පන්සිල් ටික රැකගන්න, පොහොදාට සිල් ටික රැකගන්න ස්ථිර වශයෙන්ම, නියත වශයෙන්ම හැකි හැම මොහොතකදීම දාන සීල භාවනාවල නිරත වෙන්න, සතුටින් සමගින් සන්තෝෂයෙන් කටයුතු කරන්, හිත පිරිසුදු කරගන්න, වචන පිරිසුදු කරගන්න, පිරිසුදු ක්‍රියාකාරකම් වලින් නිරන්තරයෙන්ම ජීවිතයේ ගෙවන්න පිටතට මෙන්න මේ අවවාදයේ අනුශාසනාව අනුව කටයුතු කරනවා නම් ඔබ ඇස් පෙනෙන කෙනෙක්. ඔබට ප්‍රඥා ඇසම් තියෙන කෙනෙක්. අර බුදුහාමුදුරන්ගේ ගාථාව. නැත්තම් ඇස් තිබ්බත් අන්ධයෝම තමයි. ඒ හරි දේ, හොඳ දේ, ඇත්ත දේ, කල යුතු දේ මග හැරලා නොකල යුතු දේම කරනවා නම් ඇස් තිබ්බත් අන්ධයෝමයි. අන්ධයෝමයි. ඒ නිසා ප්‍රඥා ඇස තමයි ඔබට ඔය පෙන්වන්නේ. එතනට යොමු වෙන්න. එතන යොමු වෙන්න ජීවිතේ ඔතන තමයි සැනසෙල්ල තියෙන්නේ. එතනමයි සැනසෙල්ල තියෙන්නේ. ඉතින් මාර්ගයතුන් වහන්සේ පෙරණන්නේ උපමාවෙන් අර මුලින් කිව්වා වගේ වටු වැත්තා කුරුල්ලන්ට දැන එළපුවාම කුරුල්ල ඔක්කොම අහු වෙනවා. දෙන්නේ තුන් දෙනෙක් ගැලවිලා යනවා. ඒ වගේ මිනිස් සමාජයේ ගොඩාක් ඇත්තෝ සතර අපායට වැටෙනවා. සුගතියට යන්නේ අප්පෝ සද්ධාය ගච්ඡති තාම අල්පයක්. මේ අපි නෙමෙයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥයන් වහන්සේ තමයි ඔය අවවාද අනුශාසනාව පිළිගන්නේ. ඒ අල්ප පිරිසට ඔබ එකතු වෙන්න. අල්ප පිරිසට ඔබ එකතු වෙන්න. අර සුගතියට යනවා කියපු අල්ප පිරිසට ඔබ එකතු වෙන්න. ඒ සඳහා අද දවසේ කළ මේ ධර්ම දේශනාව හැමදෙනාටම උතුම් ශක්තියක්ම ආශිර්වාදයක්ම වේවා. ධර්ම දේශනාව තුලින් රැස් කරගත්තු මේ උදාර ඉන්වල බලයෙන් ශක්තියෙන් ආශිර්වාදයෙන් හැමදෙනාටම මෙලව පරලොව සුවපත් භාවයේ කෙලවර උතුම් නිවනම ලබන්නට මේ උතුම් ධර්මය හැමෝටම උදාර පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරලා